හලෝ කොහොමද ඔයාලට? ඉතින් ගොඩක් කාලෙකට පස්සේ මම පොඩි වීඩියෝ එකක් අරන් ආවා. විශේෂයෙන්ම මේ පාර A levels කරන නංගිලා මල්ලිලාට. මේ පාර කියන්නේ හෙට ඉඳන් ගොඩක් හරියට එක්සෑම් පටන් ගන්නවානේ. ඉතින් ඔයාලට විශ් කරන්න හිතාගෙනයි පොඩි දේවල් ටිකක් කියන්නයි මම මේ වීඩියෝ එක අරන් ආවා. මේකේ තියෙන ක්ලිප්ස් ගැන වැඩි හිතන්න එපා. මම මේ නිකන් මේ දවස්වල මං ගත්ත ක්ලිප්ස් වගේ නිකන් එකට එකතු කරලා මම මේක ගෙනාවා. මට වෙන දාන්න දෙයක් නැති නිසා. ඉතින් දැන් හෙට එක්සෑම් එකට යන්න ඉන්න නංගිලා මල්ලිලාගේ ඔළුව දැන් පිස්සු හැදිලා වගේ ඇත්තේ. කට්ටිය බයෙන් ඇත්තේ. ඉතින් එක මානසික මට්ටම් වල ඉන්න අය ඇති. සමහරු නම් ඇති එක්සෑම් එකට ෆුල් රෙඩි පිට ඉන්න හොඳට වැඩ කරපු එහෙම කට්ටියකුත් ඇති. සමහරු ඇති හොඳට වැඩ කරපු ඒත් නිකන් ඔළුවේ දේවල් නෑ මොනවද මං හෙට ගිහිල්ලා ලියන්නේ වගේ නිකන් බ්ලැන්ක් අවුට් වෙච්ච කට්ටියත් ඇති. තව කට්ටියක් ඇති වැඩ කරපු නැති පිස්සු නටනට හිටපු දැන් අර පෙර වැරදි මතක් වෙන කට්ටියකුත් ඇති. තව අය ඇති හෙට එක්සෑම් එක ලියනවද නැද්ද වගේ හිතලා නිකන් හිත දෝලණය වෙන මේ සැරේ ස්කිප් කරනවද වගේ හිතන අයත් ඇති. ඉතින් මේ මොන මානසික මට්ටමේ හිටියත් ඔයාලට වැදගත් වෙන පොඩි ටිප්ස් වගේක් මං අරන් ආවා. ඉතින් ඔයාලා එක්සෑම් එකට හොඳට රෙඩි නම් ඔයා හොඳට වැඩ කරපු කෙනෙක් නම් ඔයාට දැන් අර නිකන් මොනවත් මතක නෑ වගේ හිතන එක ගොඩාක් සාධාරණයි. හැමෝටම එහෙම වෙනවා. මටත් මතකයි මං එක්සෑම් එක කලින් දවසේ අම්මත් එක්ක ඇඬුවත් එක්ක මට මොනවත් මතක නෑ කියලා. ඉතින් ඒක ගොඩාක් සාධාරණයි. ඉතින් ඔයාට හෙට එක්සෑම් එකට ගියාම දේවල් මතක් වෙනවා. ඉතින් අපි අර ලියද්දී අපිට දේවල් ඔලුවට එනවා. අපි කරපු ගණන් නේද මේ තියෙන්නේ වගේ හැමදේම මතක් වෙනවා. නිසා බය වෙන්න එපා. ඔයා හිත ශක්තිමත් කරගෙන හෙට විභාගෙට යන්න. ඔයාට විභාගෙ ලියද්දී ඒවා මතක් වෙනවා. ඔයා කරපු මහන්සියට ඔයාට අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ වගේම තව කට්ටියක් ඇති එක්සෑම් එකට හරියට රෙඩි නැති. පිස්සු නටනට ඉඳලා එක්සෑම් එකට හරියට වැඩ කරගන්න බැරි වෙච්ච කට්ටියකුත් ඇති. ඉතින් විශේෂයෙන්ම ෆස්ට් ෂයි නම් එක්සෑම් එක ලියන්නේ මේ පාර විභාගෙ ලියන්න ස්කිප් කරන්න හිතන්නවත් එපා. මොකද ෆස්ට් ෂයි එකේ ඔයා එක්සෑම් එක ලියන එක ඔයාට මාර වැදගත්. මොකද ඒ විභාගේ දෙන ප්‍රෙෂර් එක ඒවා ගැන ඔයාට අයිඩියා එකක් ගන්න, ඔයාටකින් වෙච්ච වැරදි අඩුපාඩු තේරුම් ගන්න ඒක ඔයාට ලොකු උදව්වක් වෙනවා. ඒ නිසා විශේෂයෙන් ඔයා ෆස්ට් ෂයි නම් මේ එක්සෑම් එකට යන්නේ ස්කිප් කරන්න හිතන්නවත් එපා. ඉතින් මේ පාර ඔයාගෙන් වෙච්ච අඩුපාඩු ඒ වගේම ඔයා එක්සෑම් එක ලියන වෙලාවේ වටේ පොඩ්ඩක් බලන්න. අනිත් අය විභාගේ හොඳට ලියන විදිහ ඔයාට දේවල් ලියන්න නැහැ. අනිත් අයත් මහන්සි වෙලා ලියන විදිහ බලන්න. ඒක ආයෙ නොවෙන්න. ඒ වගේ අපහසුතාවක් ආයෙ නොවෙන්න මං කොහොම හරි ඊළඟ පාර හරි එක්සෑම් එක ලියනවා කියලා හිතන්න. හැබැයි මේ පාරත් ඔයාට පුළුවන් උපරිම ඔයා කරපු වැඩ ප්‍රමාණයක් ඇතිනේ. ඒකෙන් ඔයාට පුළුවන් උපරිම ඔයා මේ පාර ලියන්න. ඊට පස්සේ ඔයා මේ පාර කරපු වැරදි ටික තේරුම් අරන් ඉස්සරහට ඒවා නොකරන්න වැඩ කරන්න. ඉතින් ඒ වගේම හැමෝටම අද මට කියන්න තියෙන්නේ හොඳට නිදා ගන්න. අද නිදි මරන්න එපා. ඔයාලගේ නෝට්ස් මොනවා හරි තියනවා නම් ඒවා පෙරලගෙන යන්න. හැම පාඩමක්ම කවර් වෙන විදිහට නිකන් පෙරලගෙන යන්න. පාඩම් කරන්න යන්න එපා. ඒ වගේම ඔයාලගේ ආගමික වතාවත්වල ඔයාලගේ ආගම්වල දේවල් ඇතිනේ. ඉතින් ඒවා ප්‍රේ කරන ඒවා හරි බුදුන් වදින ඒවා හරි කරන්න. පොඩ්ඩක් හිත සංසුන් කරගන්න. හෙට උදේම එක්සෑම් එකට යන්න පරක්කු වෙන්න එපා. ඊට පස්සේ හොඳට එක්සෑම් ලියන්න. ඉතින් මම ඔයාලට හදවතින්ම විශ් කරනවා. ඔයාලට හොඳට එක්සෑම් ලියලා ඔයා බලාපොරොත්තු වෙන ෆැකල්ටි එකට යන්න ඔයාලට පුළුවන් වෙන්න කියලා. ඉතින් හොඳට එක්සෑම් ලියන්න. ඔයාගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට්ස් වල දාගෙන යන්න. එහෙනම් goodbye හැමෝටම good luck. හොඳට එක්සෑම් කරන්න. bye bye.